කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද ඔයාලට විශේෂ දෙයක් කියලා දෙන්න තමයි මට හිතුනේ. මොකද මේ දවස්වල ජනතාව අපදාව නිසා විශාල වශයෙන් පීඩාවටපත් වෙලා තමන්ගේ ආදායම් මාර්ග නැති වෙලා තින්නේ. ඒ වගේම ගොඩක් කාන්තාව බලාගෙන ඉන්නවා ගෙදරට හයියක් වෙන්න. ඉතින් ගොඩක් දෙනා දන්නේ නැහැ සමහරක් වෙලාවට තමන්ගේ ආදායම් මාර්ග තමන්ටම හොයාගන්න පුළුවන් කියලා. මේ වගේ දවස්වල අනිවාර්යෙන් ගෙදරට ආර්ථිකයට හයියක් වෙන එක ගොඩක් හොඳයි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අද චූටි දෙයක්. මොකද මහාන කට්ටියන්ට මේක වැදගත්. ඔයගොල්ලෝ දන්නවා මම කරන්නේ මහාන දේ. ඉතින් මේක බලන්නකෝ මේ ඔයාලට ගවුමකට බෙල්ට් එකක් පටියක් මහ ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ලස්සනට මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්නකෝ මේක කොහොමද කියලා. මං හිතනවා මේක දන්න කට්ටියන්ට නෙමෙයි නොදන්න කට්ටියන්ට වැදගත් වෙයි කියලා. මේක හරිම ලේසි. පොඩි දෙයක් තමයි කියලා දෙන්නේ මුලින්ම. ඉතින් මොකද මුලින්ම අපි පොඩි දෙයකින් පටන්ගෙන අමාරු දේ දක්වා අපි කරගෙන යන් ඉස්සරහට. මේක ඉතින් අලුත් දෙයක්. ඔයාලට මම කියලා දෙන්නම්. දන්න කට්ටියන්ට නෙමෙයි නොදන්න කට්ටියන්ට ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් බලමුකෝ අපි මහන්නේ කොහොමද කියලා. මේ කපාගත්ත අපි පටිය මේක සාමාන්‍ය අඟල් 4මාරක් විතර පළලයි. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට හරියට පේනවද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි මම ඔයාලට හරියට පෙන්නන්නම්. ඉතින් ඔහොම ඉන්නකෝ. මෙන්න මේ විදිහට පටිය අරගෙන මෙහෙම කොටසක් ඇතුළට නවා ගන්න. ඊට පස්සේ මේක ඕනනම් Tamanට කොටුවට මහන්නත් පුළුවන්. නැත්තම් ත්‍රිකෝණයක් වගේ ඒ කියන්නේ වෙන්න පටිය අග ඒ විදිහට මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට නවාගත්ත රෙදි කොටස ආයෙත් මෙන්න මේ විදිහට ඒ කියන්නේ ත්‍රිකෝණාකාරයෙන් හරියටම මැදින් නැවෙන විදිහට මේක මෙන්න මේ විදිහට නවා ගන්න. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. අපි මුලින්ම පොඩි තැනින් පටන් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නවා ගත්තා. දැන් මෙන්න මෙතන කොටස් දෙක මෙන්න මේ දෙපැත්තේ තියෙන කොටස් දෙකත් මෙන්න මේ වගේ ඇතුළට නවා ගන්න. ඔයාලට මම කියපු දේ තේරෙනවා ඇති. මෙන්න මේ තියෙන පුංචි කොටස මෙන්න මේකත් මෙහෙම ඇතුළට නවාගෙන ඒ කොටස් දෙකම එකට ඇතුළට නවා ගන්න. මම අර චූටි කොටසක් මහගෙන පෙන්නන්නම්. ඒක මුලින් මේ ත්‍රිකෝණේ හරියෙන් මහගෙන චූට්ට දුර ඉතුරු කළා.